Hello guys, welcome back to Shabby's Diary. අද මම අරන් ආවේ challenge video එක. video එකට යන්න කලින් පොඩි දෙයක් මතක් කරන්න තියෙනවා. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන් යන්න. අද ඔයාලා බලනවා ඇති මොනවාද අපි challenge එකට ගෙනාවේ කියලා. මෙතන තියෙනවා dolphin කොත්තු. කිලෝ එකයි. කිලෝ එකයි. දෙන්නටම කිලෝ එක ගානේ දෙකක් තියෙනවා. මේකට අපිට කන්න gravy විදියට chicken gravy හම්බුණා. තව ග්‍රේවි නම් ඩි වල එක ග්‍රේවි නාවල තියෙන්නේ මේකට. සෝස් මෙන්න මෙහෙම සිලි බෑග් එකකට තමයි දාලා දුන්නේ. ඔන්න උන් දාගමු නේද? ඔව්. තරම් කොන්දේසි මොනවාද? වෙන දොස්කේම තමයි ඉතින් විනාඩි 10යි ඉස්සෙල්ලා කණෙක් කෙනා. මේක කන්න පුළුවන් මේ පරාට ගොඩක් නේද තියෙන්නේ තනිකර. ඔව් සාමාන්‍යයෙන් මේකෙන් එකක් තියෙන පිමානෙන්නේ. මේ චිකන් නේ අනිත් එක චිකන්. චැලෙන්ජ් එක අනික මේ කියන්න ඕන අපිට අද කෙහෙල් කෝලේ නැත්නම් අපි මේක වීඩියෝ කරනකොට දැන් රෑ 12ට වගේ ඇති. 12යි 10 එක දෙක චුට්ටක් පහු වෙලා. ඒ කියන්නේ පාන්දර වෙලා මේ කරන්නේ. බඩගින්නක් ආවා. ගිහිල්ලා ගත්තා කෙහෙල් කොළ කපන්න යන්න බෑ. එහෙනම් අපි ටයිම් එක තියමු. ඊට කලින් මතක් කරගන්න තියෙනවා. පොඩ්ඩක් පරාදිනෙක් කියලාට මේ ඔයාලා ඉල්ලපු දෙයක් තමයි. ඔව් ඒක අපි වීඩියෝ එකේ අන්තිමේට බලමු ඔයාලා ඉල්ලපු දේ මොකක්ද කියලා වෙලා. එහෙනම් ටයිම් එක තියමු නේද? වෙනම කන්න පුළුවන්ද බලන්න. විනාඩි 10යි. මේක කාලා මට හුස්ම ගන්න බැරි වෙයි දන්නේ. පිටි කැම් කැමුණ වැඩි වෙන පොඩ්ඩක් අයින් වෙනවා. තිබ්බද? කටු ගන්නවා. චිකන් හොඳ දාලා දෙනවා නේද මේකේ? හොඳ දාලා දෙනවා. වෙනයි ලොකු චිකන් කෑල්ල දෙන්න. අපි මේ රැට කාලා දෙන්න යන එක. මේ වෙලෙත් අපේ බඩවල පිරලා දෙන්නේ උනාට පොඩි බඩගින්නක් ආවා. අපි නැත්නම් අද වීඩියෝ එකක් කරන්න කිව්ත් නෑ නේද? මොකද වීඩියෝ කරන දවස නෑ අද. ඕ නේද? මෙයා කියන වැඩි ගණන් ගන්නවා මෙයා පොඩ්ඩක් මේ දැක්කවුද? මෙයා කොහොමද මාව කපන්න බලන් ඉන්නේ කොයි වෙලාවෙ. මේ අද කියන්නේ එන කාලයක ආත්ම ගානකින් නම් එන එකක්ද ඔකද? මට දැන් වතුර తీරක් නෑ. මොන වතුරක් නෑ. වතුර නැත්නම් මම මේ කන්නේ. මම නැත්නම් වතුර තිබ්බ ගයි. වතුර නෑ මට අද බොන්න. වැඩක් නෑ. මෙයා එක මම පරක් දන්න හිතලා මෙතන වතුරක නෑ මගේ අද. වීඩියෝ රෙකෝඩ් කරන කලින් මෙයා කොහෙටද දාලා ඕන වතුර ටිකක් දෙන්න මගේ. නෑ එපා. ඔයානේ මාව කයියට අල්ල ගන්නවා. කරන්න බලන්න මෙයාත් එක්ක. හැමදාම මාව කයියට අල්ල ගන්නවා ඊට පස්සේ කනවා පෙරදුනා කියලා. මම පෙරදෙනවද? මෙයා පෙරදෙන්නේ නැහැ මොකද මාවනේ කයියට අල්ලගන්නේ. ඒතර මම මෙයාදී බලබලා ඉන්නෝනේ. මේක සවානින් එකක්ම තියෙනවානේ. කිලෝ එකක් කිව්වම. හැබැයි චිකන් කෑලි ඒක තමයි මේ චිකන් හොඳට තියෙනවා. මේ ඩොල්ෆින් කොත්තුර මිඩට පොඩක් කපන්න බැරි දන්නේ පොඩක් පොඩිවට කරාටේ. පරාට කපන්නේ නෑ නේ ගයිස් ඩොල්ෆින් කොත්තු වලට. ඉරලා දාන්නේ. ඩොල්ෆින් කොත්තු කියන්නේ ඒකනේ. ඒක පරාට ලොක් කෑල් නිකන් අර පොද්ද නිකන් අර ඩොල්ෆින් මාර පීනනවා වගේ ගහන්න ඕන.
මේ බොක්ස් මාව එකේ. තව පොඩි කාලේ නම් රවට්ටුවේ තෝ කියලා තමයි. මම හිතන්නේ මෑරපට නිදිමත ඉන්නේ ඒක. ඔය දැන් වෙලාව කීයද ඔයාලා නිතියන වෙලාව. නෑ මම දන්නවා ඔයාලට මේ වෙලාවට බඩගිනි වෙනවා කියලා. හිර වේවි කන්න නිසා හිමීට කන්නේ ඉතින්. ඔය වතුරක් නෑ නේද? තමයි. පුළුවන් නෑ. මෙයා තමයි ගයිස් මේ වතුරක හංගගෙන තියෙන්නේ. මම දුන්න මෙයාට. කොහෙන් තියාගන්නද දන්නේ නැහැ. ඔක්කොම මේ චිකන් ටික හපන්න යනවා. පොඩි පොඩක් දාන්න. ආ මම තියන් ඉන්නේ චිකන්ද? ඔව්. කටු කැල් තියෙන ටික. කටු ගන්න බෑ. මම කැලේ තියන්නේ. හරි හරි. අපි දැන් මෙහෙම එකක් කරමු එහෙනම්. කටු ටිකයි චිකන් ටිකයි මට දීලා මේ පොතු ටික වගන්න. ඒතර මම දින්නවා ගයිස්. කකහම් දැන් කොච්චර ලවක ගිහින්ද? ඔව්. හතරක් තියෙනවා. මේකට බඩ පිරෙනවනේ ඇත්තටම ගොඩක්. ඔයාලා මට hina වෙන මොකටද කියලා මම දන්නවා. වතුර ගස් හංගල මන් දිනන්න ළඟයි කියලානේ කියන්නේ. මොනා කරත් මේක තමයි කියන්නේ. මෙහෙමයි මම මෙයා කවුන් ඉතින් අහිංසක පිරිමි ළමයානේ. ඒ නිසා පොඩක් chance එක දෙනකොට මෙයා මට මෙහෙම කියනවා. මේ ටයිම් එක හොඳ නෑ නැත්නම් මම ගෙදිනවා. මෙච්චරවත් කෑවේ මේවා පව් හින්දා. එමීට. කාලෙ දෙගෙන මේව කියන්නේ. චිකන් සාන්ති. sorry. අනේ අම්මා. මේ කෑල්ලක ලොකු අර දෙකෙන් කන්නේ. දෙකෙන් කන්න දෙන්න මම ඉවරේ කාලා. මෙයා හැමදාම හොර කරනවා නේද? මෙයා නෝනම් මෙයා දිනන විතරයි. වතුර ගොඩක් ගන්න නැතුව කාපු මම පෙන්න වතුර බොනවා දැන්. බොන්නේ. ඔක තමයි පුළුවන්. වතුර ඕනද? මෙතන මේ පරදි කියලා. හැබැයි මගේ පොඩ්ඩයි තියෙන්නේ. හේ දැන් ඔයාලට පුළුවන් මේ සවානකින් එකක් කන්න බෑනේ.
ඉන්න එහෙනම් hina වෙන්නේ නැතුව. රසයි. ඇත්තටම රසයි. ඇත්තටම රසයි. තව තිබ්බනම් තවන. ආ. එපා. ඊට පස්සේ මම මේක ගත්තා මම තමයි දියන්නේ. දිනලා ඉවරයි මම නිකන් මේ බුරුර කටේ සුප් කරනවා. කොච්චර තියෙනවද? විනාඩිය. බලන්න අද ඉවත් මම මෙතන කගන්න ඉවර කරන්න පුළුවන් නේද කියලා. ඉවර කරන්න බෑ. එහෙමයි. ඔය try එකක් දෙනවා. හම්මෝ. මෙහෙම අරන් කටට දාගන්න බැරිද සමාන පිටින්ම. වතුරක් නෑ ආයි කියන ඉතින් වතුර නෑ ඉතින්. කමන්නේ. ඕනද? ඔක. ඕනද? ඔක. චිකන් ටික ඔක්කොම කාලා මේ පිටි කෑම. ඔය මොනවද කරන්නේ? රොටි කෑම ටික විතරයි ඉතුරු කරන් ඉන්නේ ඒකේ. මෙයා කට් මේ බලන්න මෙයා කරන වැඩ. මගේ කෑම එක්ක හොරා කන්න හදනවා. හොරා කන්න දෙයක් නෑ ඉවරයි වෙලාව. කමන්නේ නැහැ. මම කනවා කොහොම හරි. කාලන්නත් බෑ. කට කියවනවා විතරයි. මේක වෙලාව වුණු මේ කා ගන්න බැරි වෙන්නේ නැත්නම් මගේ ප්‍රශ්නයක් නෙමෙයි. වෙලාව. වෙලාව ඉවරද? හරි හරි. සුට්ටයි ඉතුරුනේ මගේ ගාව. මෙයා ගාව මේ කටු කෑලිත් තියෙනවා. ආයෙන්ද? කටු කන්න බල්ලෙක් කෑම. මාරු ලොජික් මෙයා ගාව තියෙන්නේ. අපි මේක ටක් ගාලා අස් කරන් යමු එහෙනම් නේ. අපි මේක අස් කරන් යනකම් කොමින්න. අද අපිට චැලෙන්ජ් එක පෙරදුන කෙනාට අපේ කමෙන්ට් කරලා ඉල්ලලා තිබ්බා යෝගට් එක්ක චිකන් ග්‍රේවි කන්න කියලා. මම දන්නේ ඔයාලා මේ හොයාගන්න අමුතු කෑම මොනවද කියලා. පෙරදුනාන් පස්සේ මට මේක කන්න වෙන්නේ අමුතු જાතියේ කෑම. ඔයා දාලා දෙන්න එහෙනම් නේ. මම ඕන මේ යෝගට් වෙනම තියාගන්න පුළුවන්. නෑ ඕනේ නෑ. ඒක දාන්න. ඇයි දෙයනේ මේ වගේ කමෙන්ට් කරන්නේ? වෙන දේවල් තිබ්බෙන්නේ ඔයාලට. තාම් පෙත්තක ජෑම් ටිකක් ගාලා දෙන්න වගේ. ඇති. අම්බෝ. මරු නේ. මේ අර පෙනුම දැක්කම නිකන් කිරියකට පැන දාලා වගේ සීන් එකක් තියෙන්නේ. කන්න බලන්න. ඇයි මෙහෙම කරන්නේ මට? ඊළඟ channel එකෙන් sorry වීඩියෝ එකෙන් පරාද වෙන කෙනාට කන්න ඕන දේ කමෙන්ට් කරන් යන්න ඔයාලා. රසයි. කාලා බලන්න. thank you. කවන්නද ඔයාලා? මට එපා. දැක්කම නම් අතෑද. මේ කමෙන්ට් කරපු ගාන අනිවාර්යෙන් කවන්න මේක. මොකද මාර රසයි ඔයාට තියෙන මාර අතවත්. මේ චුට්ටක් ඉතුරු කරේ එක. කන්න ඕනද නෑනේ? මේ විදිහට තමයි අපේ චැලෙන්ජ් එක ඉවරුනේ. එහෙනම් යාළුවනේ තවත් දවසක තවත් රසවත් වීඩියෝ එකකින් හම්බෙන්න අදට ගිහින් එන්න.